බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් කිව්වොත් යතා යතායම් පුරිසෝ කම්මං කරෝති තථා තථානම් පටිසංවේදීයති इति. යම් යම් ආකාරයකින් පුරුෂයෝ කර්ම කරනවා නම් මේ සත්වයා යම් යම් ආකාරයකින් කර්ම කළොත් ඒ කර්ම කරන හැම එකටම ඒ විදිහටම විපාක එනවා කියලා කිව්වොත් මේ ඒවන් සන්තම් භික්කවේ බ්‍රහ්මචර්ය වාසෝ න හෝති. එහෙම වුණොත් නම් නිවන් මාර්ගයක් කියලා එකක් නැහැ. ඕකාසෝන පඤ්ඤායති සම්මා දුක්ඛ සාන්ත ක්‍රියාය. නිවන් දකින්න අවස්ථාවක් නැහැ කිව්වා. යම් කර්මයක් කළාට පස්සේ ඒකේ විපාක ඒ කර්මයේ විපාක ඒ විදිහටම එනවනම් දැන් මේක හරිය පුදුම සහගත ප්‍රකාශයක්. මේක විස්තර කරනකොට තමයි ඔබට තේරෙන්නේ. දැනට මතක තියාගන්න. හැබැයි යම් කිසි කෙනෙක් කිව්වොත් යතා යතා වේදනියං අයං පුරිසෝ කම්මං කරෝති. මේ පුරුෂයා යම් යම් ආකාරයකින් විඳවිය යුතු කර්ම කරනවා නම් තථා තථාස්ස විපාකම් පටිසංවේදී. ඒ විදිහට ඒ කර්ම වල විපාක විඳිනවා කියලා කිව්වොත් අන්නේ ඒක නම් හරි. දැන් ඉස්සල්ලා කිව්ව ප්‍රකාශයේ දැන් කිව්ව ප්‍රකාශයේ වෙනස මේකයි. ඉස්සල්ලා කිව්වේ යම් විදිහකට කර්ම කරනවා නම් ඒ කර්ම වල විපාක අනිවාර්යෙන් විඳින්න වෙනවා. ඒ විදිහටම විඳින්න වෙනවා. ඒතකොට එහෙම වුණොත් නිවන් දකින්න බෑ කිව්වා. ඇයි ප්‍රාණඝාතය කරන කෙනා නිරේ යනවා නම් සොරකම් කරන වැරදි කාම සේවනය කරන බොරු කියන සුරාව ගන්න කෙනා නිරේ යනවා කියලා එකක් තියෙනවනේ. එතකොට ඒ විදිහට මේක එනවා නම් ඒ කියන්නේ ඒක ඒකාන්ත නම් එහෙනම් නිවන් දකින්න බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට පංච දුස්චරිතේ කරන අය ඉන්නේ ලෝකේ. ඒකට ඒ අයිට එහෙනම් නිවන් දකින්න බෑනේ, අනිවාර්යෙන් නිරේ යන්න බෑ. එහෙම නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වදාලා විඳවිය යුතු කර්ම කරනකොට ඒ කර්ම නම් විඳවන්න වෙනවා. එතකොට දැන් ওই ටිකත් ලකුවට ඔබට පැහැදිලි නොවෙන්න ඇති. නමුත් ඉදිරියට යනකොට තව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉද බික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං. මේ කරුණේලා එක පුජ්‍යලයක් ඉන්නවා පුංචි වරදක් කරනවා පාපයක්. තමේනන් නිරයන් උපේති. ඒ පුංචි පවෙන්ම අපායේ උපදිනවා. පොඩ්ඩි වරදට අපායේ උපදිනවා. ඉදපන බික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස තාදි සංඤේව අප්පමත්තකම් පාපං කම්මං කතං දිට්ඨදම් වේදනියං හෝති නානොම්පි කායති කිං බහුදේව. ඒ අර එක පුංචි පාපයක් කරලා එක මිනිසෙක් දැන් නිරේ ගියානේ එක පුජ්‍යලේ. ඔය පාපේම තව කෙනෙක් කරනවා. එයා ඒ පාපේ විපාක මේ ජීවිතේ විඳිනවා. පරලෝකෙට පොඩ්ඩක්වත් විපාක යන්නේ නැහැ. ගොඩක් කොහොමදවත් යන්නේ. එකම පාපයෙන් එක්කෙනෙක් මැරිලා නිරේ යනවා. එක්කෙනෙකුට මේ ජීවිතේ විපාක දීලා පරලෝකයට කර්ම යන්නේ. කතං රූපස්ස බික්කවේ දැන් ওই නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කළේ හැම කර්මයකට එකම විදිහට එන්නේ නැහැ මේක කියලා. හැබැයි කර්මයට විපාක විඳින්න වෙනවා කියන එක සිද්ධ වෙනවා. දැන් මේ එකම කර්මයෙන් ආර්යා මැරිලා ගිහිල්ලා නිරේ ගිහිල්ලා වින්දා එක්කෙනෙක් මේ ජීවිතේ වින්දා. කොහොම හරි වේදනාවක් විඳීමක් එනවනේ. කතං රූපස්ස බික්කවේ පුග්ගලස්ස අපමත්තකම්පි පාපං කම්මං කතං තමේන නිරයන් උපේති. පුංචි පාපයකින් මැරිලා නිරේ යන පුජ්‍යලයා කවුද? ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ අභාවිත කායෝ. ඔන්න බලන්න දැන් Taman දිහා. පොඩි පාපයෙන් පොඩි වැරද්දෙන් නිරේ යන්න පුළුවන්ද කියලා Taman දිහා බලන්න. එහෙම නැතුව ඒ කර්ම මේ ජීවිතේම විඳලා පරලෝකෙට අපේ කර්ම ගෙනියන්නේ නැද්ද කියලා Taman කොයි ගොඩේද ඉන්නේ කියලා දැන් බලන්න. ඉදපන බික්කවේ ඒකච්චෝ පුග්ගලෝ අභාවිත කායෝ හෝති. කය භාවිතා කරලා නැහැ. අභාවිත කාය කියන්නේ කායානුපස්සනාව වඩලා නැහැ. කයේ යථා ස්වභාවය විමසලා නැහැ. මේ කය කායානුපස්සනා භාවනා වශයෙන් දෙතිස් කුණප කොට්ඨාස වශයෙන් ධාතු මනසිකාර වශයෙන් හෝ එහෙම නැත්නම් මේ කය gaduwak උලක් රෝගයක් ආදි වශයෙන් මේ කය විමසලා නැහැ. අභාවිත කායෝ. ඇත්තටම මුළු ජීවිත කාලේ මැරෙන කල්ම කායානුපස්සනා භාවනාවක් කරපු නැති මිනිස්සු කී කෝටියක් ඉන්නවද? කී කෝටියක් ඉන්නවද?
මුළු ජීවිත කාලෙටම අසුභ භාවනාව කළා නෑ. ධාතු මනසිකාරය කළා නෑ. මේ කය නවදොරකින් අසූචි වැగిරෙන දෙයක් විදිහට විමසලා නෑ. මේ කය අපිටම වද දෙන හැටි විමසලා නෑ. බොහෝ රෝගාබාධ මේ කය හටගන්න බව විමසලා නෑ. අභාවිත කායෝ. අභාවිත සීලෝ. සීලේ වඩලා නෑ. පංච සීලේ නිතර රකිමින් උපෝසතේ රකිමින් භික්ෂුවක් නම් අදි සීලේ හික්මෙමින් සීලේ පුරුදු කරලා නැහැ. පන්සිල් පද පහ නොකඩවා ආරක්ෂා කරන කී දෙනයිද ඉන්නේ? පන්සිල් නොරකින්න කී කෝටියක් ඉන්නවද? පන්සිල් ගන්න අයගෙමුත් රකින්නේ කී දෙනයිද කියලා බලන්න. බණ මඬුවක් වුණත් මිනිස්සු දහස් ගානකින් පිරීලා ගියාට ඔතන පන්සිල් රකින්නේ කී දෙනයිද කියන්නේ? අභාවිත සීලෝ සීලේ වඩලා නැහැ. ඊළඟ අභාවිත චිත්තෝ සිත වඩලා නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය දමනයෙන් ඊළඟට සමත විදර්ශනා වශයෙන් ඉවසීමෙන් ගුණධර්ම වලින් හිත වඩලා නැහැ. සමත විදර්ශනා වශයෙන් වැඩුණු හිතක් නෙවෙයි තියෙන්නේ. වැඩිච්ච නැති හිතක්. ඔය ඉන්නේ මහ මිනිස්සුත් පුංචි ළමයි වගේ. හිත ලාමකයි. හිත මෝරලා නැහැ. හිත වැදගත් නැහැ. ඊට පස්සේ අභාවිත චිත්තෝ. එතකොට යෝගාවචරයක් මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මයේ දියුණු කරන කෙනෙක් මේක තේරුම් ගන්න ඕන. සමත විදර්ශනා වශයෙන් හිත වඩලා නැහැ. ඊළඟට අභාවිත පඤ්ඤෝ. ප්‍රඥාව වඩලා නැහැ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ජීවිතය ගැන හිතලා නැහැ. මේ ජීවිතය කියන්නේ පංච උපාදානස්කන්ධය. මේ ජීවිතය කියන්නේ ආයතන හයක්. ඊළඟට අපි වයසට යෑම උරුම කරගෙන ඉන්නේ, ලෙඩවීම උරුම කරගෙන ඉන්නේ, මරණය උරුම කරගෙන ඉන්නේ, ප්‍රියංගෙන් වෙන්වීම උරුම කරගෙන ඉන්නේ, කර්මයේ දායාද කරගෙන ඉන්නේ. මේවා සිහි කරලා නැහැ. ප්‍රඥා සම්පත්තිය නැහැ. ඊට පස්සේ පරිත්තෝ හරි හිත පටුයි. හිත පටුයි කියන්නේ hina වුන් නැත්තම් හිත රිදෙනවා. කතා කළේ නැත්තම් හිත රිදෙනවා. පොඩි දෙයකට ගස්සගෙන යනවා. පුංචි දේ මතක තියාගෙන ඉන්නවා. මට මෙයා මෙහෙම කිව්වා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ තරහ යනවා. හරි හිත පටුයි. මෝරලා නැහැ. පටු හිතකින් ඉන්නවා. ඊට පස්සේ අපාතුමෝ ගුණධර්ම පොඩ්ඩයි තියෙන්නේ. ඉවසන කෙනෙක් නෙවෙයි. යමක් තේරුම් ගන්න කෙනෙක් නෙවෙයි. වරදට සමාව දෙන්නේ නැහැ. එකම වරද්ද නැවත කී සැරයක් කිව්වත් ඒකම කරනවා. ගුණධර්ම පොඩ්ඩයි. ඊට පස්සේ අප දුක්ඛ විහාරී ගුණධර්ම අඩු නිසා දුකසේ ඉන්නවා. එල්ලා ගත්තු ගමන් ඉන්නේ. මෙයා මෝන බෙරි වෙලා. හැමදාම ඥාරුණුරුවක්. මොකක් හරි වික්ෂෝපයක්. පීඩාව තමයි යාගේ ජීවිතේ මාලිගාව. පීඩාව නැමැති මාලිගාවේ වාසය කරනවා. හරි දුකෙන් ඉන්න මූණ බැලුවම ඇස්වලත් දුක පේනවා. මූණෙත් දුක පේනවා. අප දුක්ඛ විහාරී. ඒව රූපස්ස වික්කවේ පුග්ගලස්ස. ඔන්න හරි වැඩි. මේ වාගේ කෙනෙක් අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපේති. පුංචි පවෙන් නිරේ යන්න පුළුවන්. මේ වාගේ කෙනෙක් පොඩි පාපයකින් නිරේ යනවා. භයානක බව තේරුම් ගන්න. කාය ගැන හිතලා නැහැ. සීලයක් පුරුදු කරලා නැහැ. හිත දියුණු කරලා නැහැ. ප්‍රඥාව වඩලා නැහැ. පටු හිතකින් ඉන්නේ. ලාමකයි පොඩි ළමයි වගේ හිත. ඊළඟට ಗುಣධර්ම පොඩ්ඩයි. ඊළඟට ಗುಣධර්ම අඩු නිසා දුකසේ. හැමදාම ජීවිතේ වැඩි හරියක් දුක. දවසේ වැඩි හරියක් දුක පීඩාව. ඊළඟ මෙන්න මේ වගේ කෙනෙක් පුංචි පාපෙන් නිරේ යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අහනවා කතං රූපස්ස භික්ඛවේ පුග්ගලස්ස තාදි සංඤේව අපමත්තකම් පාපං කම්මං කතං දිට්ඨදම් වේදිනියං හෝති. ඔය ඒ අර පුංචි පාපයෙන් නිරේ යනවනේ අර වගේ කෙනෙක්. ඒ පාපෙම තව කෙනෙක් කරනවා. හැබැයි එයා නිරේ යන්නේ මේ ජීවිතේම විපාක විඳලා අවසන් කරනවා. ඊළඟ ජීවිතයකට පොඩ්ඩක්වත් කර්මය ගෙනියන්නේ නැහැ. කවුද
ඉද භික්කවේ ඒකාච්චෝ පුද්ගලෝ භාවිත කායෝ කායානුපස්සනාව වඩනවා. කය ගැන හිතනවා. මේක අපිට අයිති එකක් නෙවෙයි. රෝගාබාධ වලට රෝගියෝ ඇවිල්ලා බිජුවට දාන කූඩුව මේක. ඊළඟට මේකේ දෙතිස් කුණප කොට්ටාසයෝ තියෙන්නේ. සතර මහා ධාතු තියෙන්නේ. මේ අවකාශයේ නැමැති මේ අවකාශේ දඬු ඇට හිටවලා ඒකට හරහට ලී බැඳලා වැල් වලින් ගැට ගහලා මැටි ගහලා ඒක පොඩ්ඩක් මැදලා වහලයක් වහලා ඒකට ගේ කියනවා වගේ මේ ඇටකොටු ටිකක් ඇටකොටු ටිකක් හැදිලා ඒක නහර වැල් වලින් එතිලා මාස් පිරීලා හැමකින් වහලා මේකට ශරීරය කියනවා. නවදොරකින් පැහි පැහි අසුචි වෙගෙනවා. Tamanට අයිති නෑ. යම් දවසක නාලා කවලා පොවලා හදන මේ ශරීරයේම නහරයක් හිර කරලා උසුම ගන්න බැරි කරලා සෙම ගුලියක් හිර කරලා නහරයක් පුපුරවලා පිළිකාවක් හදවලා අපිම මරලා දානවා. අපේ මරණය කැන්දෙනවා මේ ශරීරය. මේ ශරීරයේ කොතන හරි කොටසක් අඩපණ වෙලාමනේ අපේ මරණය සිද්ධ වෙන්නේ. මේ ශරීරයේම කොහේ හරි කොටසක් අඩපණ වෙලාමයි අපි මැරෙන්නේ. අපේ මරණය ගෙනත් දෙන්නේ මෙන්න මෙයා මේ ශරීරේ. ඒ ශරීරෙමයි අපි කවලා පොවලා නාවලා සුගඳ කරලා මේ පෝෂණය කරන්නේ. ඒ ශරීරයටම අපි ලකුණු දෙනවා. ඔයා ලස්සනයි, හැඩයි, කඩවසම්, ඔයාගේ හඬ හොඳයි. මේ ශරීරයටම ලකුණු දෙදී ඉන්නවා. මෙයා හොඳට කයේ යථා ස්වභාවය විමසනවා. මෙයාට කය පේනවා. හරියට කුණු වෙච්ච මස් දාපු සිදුරු තියෙන මුට්ටියක් වගේ. කුණු වෙච්ච මස් සිදුරු තියෙන මුට්ටියකට දාපු ගමන් ඒ සිදුරු වලින් වැක්කිරෙනවා කුණු වෙච්ච ඒවා. ඒ වගේ හැමකින් වැහුණ මේ ශරීරේ නව තැනක සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් එළියට එනවා. ජරාව. මේ කයට තියෙන පෙරේතකම දුරු කර ගන්නවා. කයේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. භාවිත කායෝ කායानुපස්සනාව වඩනවා. භාවිත සීලෝ කියන්නේ එයා සිල් පුරන කෙනෙක්. එයා පංචශීලයට හරියට මහන්සියලා පංචශීල හදාගත්තා. පොයට අටසිල් සමාදන් වෙනවා. ඊළඟට එයා සීලෙන් ගොඩක් සංවරයි. ඊළඟට මේ පැවිදෙක් නම් පැවිදි සීලෙන් සම්පූර්ණයි. සිල් හරියට පුරනවා, සිල් රකින්නවා. ඊළඟට භාවිත චිත්තෝ හිත වඩනවා. අකුසල් හිතට එන්න දෙන්නේ නැතුව අකුසල් දුරු කර ඉන්ද්‍රිය සංවරය කර හිත දියුණු කරනවා. සමත විදර්ශනා වශයෙන් හිත දියුණු කරනවා. මෝරපු හිතක් හදනවා. ඊට පස්සේ භාවිත පඤ්ඤෝ ප්‍රඥාව වඩනවා. එයා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේවා තේරුම් ගන්නවා. හොඳට තේරුම් ගන්නවා. මේ කාමයේ අතහැරලා යන්න සිද්ධ වෙන එක, ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙන එක, මේ ලෝකේ කිසිවක් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි එක, පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්ච සමුප්පාදේ විමසනවා. බුදුවරුන්ගේ ධර්මය අහලා හොඳට හිත මෝරනවා. ඔයාලා හිතන්න පින්වත්නි, මේ පින්වතුන් මේ විදිහටවත් බුදු කෙනෙක්ගේ ධර්මයක් නිතර ඇහුවොත් නැත්නම් අපේ මොලේ කොහොමනම් මෝරන්නද? එහෙනම් අපි දන්නේ වතු පිටි වල ඉඩම් මනින හැටි, ගෙවල් දොරවල් හදන හැටි, ගස් කොළන් හදන හැටි, යාන වාහන ගන්න හැටි. ඒවා තමයි අපි දන්නේ. කවදාවත් ජීවිතේ යථාර්ථය දන්නේ අපි. ජීවිතේ යථාර්ථය දන්න එක තමයි ප්‍රඥාව. එතකොට මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ නිතර අහනවා, මෙයා ප්‍රඥාව වඩනවා. ඒ වගේම ඊළඟට තියෙනවා භාවිත පඤ්ඤෝ අපරිත්තෝ, හිත පටු නැහැ. පටු හිත තියෙන කෙනා hina වුනේ නැත්නම් අප්සෙට් යාට. කතා කළේ නැත්නම් එයාට හරි නැහැ. වෙන තරහකාරයෝ වැඩි. ඇයි එයාම තරහකාරයෝ හදා ගන්නවා. ඇයි තරහකාරයෝ හදාගන්නේ? සමාව දෙන්නේ නැහැ. කවුරු හරි බැන්නා කිව්වොත් ඒක හිතේ තියාගෙන ඉන්නවා. අමතක කරන්නේ නැහැ. ඔක කියලා එහෙම අතහැරලා දාන්නේ නැහැ එයා. දවසේම ඉන්නවා දුකෙන්. හිත ඒ පටු වුණාම. මෙයා එහෙම නැහැ. මෙයා බැන්නත් ඕක ගානක් නැහැ. hina වුනේ නැත්නම් කතා කළේ නැත්නම් ඒ වගේ ඉච්චර ගණන් ගන්න නැහැ. මෙයාගේ හිත මෝරලා. මෙයා ලේ තරහ ගසන්න අමාරුයි. මෙයා කේලම් කියලා බිඳවන්න අමාරුයි. පටු නැහැ, ලාමක නැහැ, තොත්ත නැහැ.
අන්න පටු නැහැ කියන්නේ තොත්ත නැහැ. තොත්ත කෙනෙක් නෙමෙයි හරි වැදගත්. ඊට පස්සේ පින්වත්නි මේ පටු හිතක් නැහැ. අපහාතුමෝ ඒ වගේම නෑ මහන්තා. මහන්තා කියන්නේ ಗುಣධර්ම ගොඩක් තියෙනවා. යා ඉවසනවා, කීකරුයි, ධර්මය අහනවා. හරි හොඳ කෙනෙක්. ಗುಣධර්ම වැඩි. අප්පමාන විහාරී. අපමාන විහාරී කියලා කියන්නේ මෙයා හරි සතුටෙන් ඉන්න කෙනෙක්. අන් අයට මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් ඉන්න සිනා වෙච්ච මොනේ ඉන්නේ. එල්ලගත් කතාවක් නෑ මෙයාගේ. මෙයාගේ හිත හරි සතුටුයි. පටු වෙලා නෑ. ආන්න මේ වගේ කෙනෙක් ඒව රූපස්ස භික්කවේ පුද්ගලස්ස තාදි සංඤේව අපමත්තකම් පාපං කම්මං කතං. අර ඉස්සෙල්ලා එක්කිනා කළා වගේම පාපයක් මෙයාගේ ඇතිනුත් වෙනවා. දිට්ඨ ධම්ම වේදනියං හෝති. ඒකේ විපාකේ මේ ජීවිතේ යට එනවා. නානෝම්පි කායති. පොඩ්ඩක්වත් පරලෝකෙට යන්නේ බොහෝ කර්මයක් කොහොමදවත් යන්නේ. අන්න ඒ නිසා දැන් අර ඒ කර්මවල ඒ පාපයක් සිද්ධ වුණාට ඒ පාපේ පුජ්‍යලයානුව විපාක වෙනස් වෙනවා. එකම පාපේ පුජ්‍යලයානුව විපාක වෙනස් වෙනවා. ඉතින් ඔන්න දැන් පැහැදිලි කරනවා. පැහැදිලි කරද්දි තමයි මේක තවත් තේරෙන්නේ. සේයතාපි භික්ඛවේ පුරිසෝ ලෝණපලං පරිත්තේ උදක මල්ලකේ පක්ඛිපේය. එක මිනිස්සෙක් කරනවා ලුණු කැටයක් අරගෙන චූටි වතුර භාජනයකට දානවා. අපි භාෂාවට ගත්තොත් පොඩි වතුර වීදුරුවකට දානවා ලුණු කැටයක් අරන්. තංකින් මඤ්ඤති භික්ඛවේ. පින්වත් මහණනි දැන් මොකද්ද වෙන්නේ? අර වතුර භාජනේ ලුණු රහ වෙනවද නැද්ද කියලා ඇහුවා. චූටි වතුර භාජනයකට ලුණු කැටයක් දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ලුණු රහ වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි අර ඒ පොඩි වතුර පොඩ්ඩයිනේ තිබ්බේ. ලුණු කැටේ දාපු ගමන්ම ඒ වතුරට අර ලුණු මික්සර් වෙලා මේ ලුණු රහ ආවා. වතුර පොඩ්ඩක් නිසා ඒක උනේ. පින්වත් මහන්නි සේයතාපි භික්ඛවේ පුරිසෝ ලෝණපලං ගංගාය නදියා පක්ඛිපේය. ඒ වගේම ලුණු කැටයක් ගංගානම් ගඟට දානවා. දැන් ගංගානම් ගඟ ලුණු රහ වෙනවද කියලා ඇහුවා. වෙනවද එහෙම? එහෙම වෙන්නේ නැහැ. එකම ප්‍රමාණය ලුණු කැට. පොඩි වතුර භාජනයකට දාපු ගමන් ඒක ලුණු රහ වුණා. අනිත් එකට දැනෙන්නේවත් නැහැ. ඒකට හේතුව මොකද්ද? ගංගා නදියේ මහා ජල කඳක් තියෙනවා. චූටි ලුණු කැටේට ගංගානම් නදිය ලුණු රහ කරන්න බෑ. දැන් තේරෙනවද? ආන් මේ වගේ පින්වත් මහණෙනි එකම එක කර්මයෙන් එක චූටි කර්මයෙන් එක්කෙනෙක් මැරිලා නිරේ යන්න පුළුවන්. අනිත් එක්කෙනාට ඒක මේ ජීවිතේ විපාක දීලා අවසන් වෙනවා. පරලෝකයකට යන්නේ නැහැ. කොහොම කෙනෙක්ද පොඩි පාප කර්මයෙන් නිරය කරා ගෙනියන්නේ? ඒ තමයි අභාවිත කායෝ. කය ගැන කල්පනා කරන කෙනෙක් නෙවෙයි. කය යථා ස්වභාවය බලන්නේ. කායානුපසනාව වඩන්නේ. අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, සිල් වඩන්නේ, සිත වඩන්නේ, ප්‍රඥාව වඩන්නේ. ಗುಣධර්ම පොඩ්ඩයි තියෙන්නේ. පටු හිතක් තියෙන හරි ලාමකයි තොත්තයි. ඊළඟට අප දුක්ඛ විහාරි පොඩි දේනොත් දුක එනවා. චූටි දේනොත් දුක එනවා. දුකෙන්මයි ඉන්නේ. ඒව රූපස්ස භික්ඛවේ පුද්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං. අන්න ඒ වගේ කෙනාට පුංචි පාපේනොත් නිරේ යන්න පුළුවන්. ඒ වගේ අප දුක්ඛ විහාරි කෙනාට මේ බණ ඇහුණත් අප දුක්ඛ විහාරි. අයියෝ එහෙනම් මාත් ඒ වගේ මාත් මරුණාට පස්සේ එහෙනම් අපායේයි. එයා ඒක අල්ලන්නේ නැහැ. එයාගේ හිත පටුයි. පටු නැති හිත කල්පනා කරනවා. එහෙනම් මං පටු විදියට හිතන නිසා, මම තොත්ත විදියට හිතන නිසා, පොඩි දෙයින් මං සැලෙන නිසා, ඊළඟට මං කායානුපස්සන වඩන්නේ නැති නිසා, සිල් වඩන්නේ නැති නිසා, ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්නේ නැති නිසා තමයි මම මේ මරුණාට පස්සේ මේ හිමුණොත් මට මේ කර්මය එන්නේ. එහෙනම් මට තව ජීවත් වෙන්න යම් කාලයක් තියෙනවනේ. ඒ නිසා මම දැන් ඉඳලා කය ගැන හිතන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඉඳලා මං හොඳට සිල් වඩන කෙනෙක් වෙනවා. දැන් ඉඳලා මගේ හිත මෝරා ගන්න මම ධර්මයෙන් හිත මෝරව ගන්නවා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතය ගැන තේරුම් ගන්න මං උත්සාහ කරනවා.
මං ගොඩක් ගුණධර්ම පුරුදු කරනවා. ඉවසීම, කරුණාව, මෛත්‍රී, දයාව, දන් දීම, බණ දහම් ඉගෙන ගන්න එක වගේ ගුණධර්ම දියුණු කරනවා. මං ලාමක වෙන්නේ නැහැ. මං මිනිස්සු මට බැන්නත් ගැහුවත් මං ඒවා හිතෙන් අත්හරිනවා. වෛරය මං හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මං පොඩි දේනුත් දුකෙන් ඉන්නේ නැහැ. මං අත්හැරලා දානවා. මට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට අහන්න ලැබිච්ච එක ගැනත් මං සතුටු වෙලා මම මේ ගුණධර්ම පුරුදු කරන්න ලැබෙනවා. අනේ මේ දේශනාව මට අහන්න ලැබුණ නැත්නම් අනේ අපි කොහේ යයිද? මගේ වාසනාවකට මේ බණපද ටික මට අහන්න ලැබුණේ මං ජීවිතේ විනාශ කරගන්න ඕන කියලා හිතෙනවා. ඔන්න ඔහොම හිතනවා නම් ඒ හිතන කෙනා නම් මරුණට පස්සේ පුංචි පාපෙන් නිරයන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ? පටු හිතක් නැති කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා කායානුපස්සනාව වඩනවා නම් සීලේ වඩනවා නම් සිත වඩනවා නම් ප්‍රඥාව වඩනවා නම් ඒ වගේම පටු හිතකින් නැතුව ඉන්නවා නම් ඒ වගේම ගුණධර්ම ගොඩාක් පුරුදු කරනවා නම් ඒ වගේම අප්‍රමාණ විහාරي හැම වෙලාවෙම සතුටින් ඉන්නවා කරුණා මෛත්‍රියෙන් හිත පුලුල් එහෙම ඉන්නවා නම් ওই වැදගත් අය ඉන්නවා කලබල වෙන්නේ නැහැ පුංචි දෙයකින් යා අනිත් අය පුංචි දෙයින් කලබල වෙනවනේ රතිඤ්ඤ කරලා පත් වෙච්ච ගමන් බෝම්බයක් ගැහුවා වගේ දුවන්නේ අර බලනවා මොකද්ද මේ ගෙදර ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් දැන් එක මැසේජ් එකකින් එක මිස් කෝල් එකකින් පවුල් කැඩෙනවනේ. ඇයි මේ? පටු හිත. ගුණධර්ම නැහැ. ඉතින් මෙයා එහෙම නෙවෙයි. මෙයා හොඳ වැදගත්. කොච්චර ඉන්නවද පවුල් වල ප්‍රශ්න අමතක කරලා මහත්යාගේ අප්‍රමාණ නොපනත්කම් හිතෙන් අමතක කරලා ඒ දුක පිටට දෙන්නේ නැතුව පවුල් සංස්ථාව කරගෙන යන කාන්තාව කොච්චර ඉන්නවද? ඒ හිත ටිකක් මෝරලා. ඊළඟ නෝනලාගේ ගැටලු දරුවන්ගේ ගැටලු දරාගෙන ලෝකෙට දුක දෙන්නේ නැතුව කොච්චර දරාගෙන ඉන්න තාත්තලා ඉන්නවද? එයාලගේ හිත මෝරලා. අගහිකකම් ගෙවල් වල ප්‍රශ්න දරුවන්ට දැනෙන්න දෙන්නේ නැතුව ඊළඟට ගෙදර කන්දොස් කිරියාව වික්ෂෝපේ ශෝකේ මේ බැරිබැරියාව කතා කරන්නේ නැතුව හොඳට දරාගෙන ඉන්න පවුල් කොච්චර තියෙනවද? මේ මිනිසුන්ගේ ගුණධර්මවල හිතවල මෝරපු ගතියක් තියෙනවා. මෝරපු ගතියක් තියෙනවා. ඉතින් මේ මෝරපු ගතියට බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහිලා කය ගැන, සිත ගැන, ගුණධර්ම ගැන, සීලය ගැන යාගේ හිත යොමු වුණොත් එහෙම එයා කායानुපස්සනාව වඩන පැත්තට යොමු වුණොත් එයාට ලොකු සම්පතක්. ඒ වාගේ අය අතින් අර වගේම පාපයක් වෙන්න පුළුවන්. පව් සිද්ධ වෙන්න පුළුවන්. පව් සිද්ධ වෙන්න පුළුවන් මිනිස්සු අතින්. ඒ පාපෙන් නිරයන්නේ නැහැ. නිරයන්නේ. දැන් මට දැන් අදත් කතා කළා කෙනෙක් ඒ තමයි හාමුදුරනේ මේ ධර්මීය අහන්න ලැබුණේ ගොඩාක් පරක්ක වෙලා ඒ වෙනකොට අපි විශ්වවිද්‍යාලෙද්දී ජීවිතේ විනාශ කරගෙන කියලා ශෝකී සිල් රකින්න බැරි වෙච්ච එක ගැන ශෝකී. එතකොට මේ ධර්මානුශාසනාව හරියට තේරෙනවා නම් ඇත්තටම තමන්ගේ අතින් වැරදි කාම සේවනයක් වුණොත් අනාචාර කටයුතු සිද්ධ වුණොත් අන් අය තලාපෙලා පීඩනයටපත් වෙලා තිබුණොත් ඒ කර්ම ඔහු කරා එනවා. අපි මිනිස්සෙකුට පොඩි හිත්‍රි දීමක් දුන්නත් ඒකේ කර්ම එනවා. හැබැයි තමන්ගේ අතින් අකුසල් සිද්ධ වෙලා කියලා තේරෙනවා නම් තමන්ගේ අතින් පව් සිද්ධ වුණා කියලා තේරෙනවා නම් දැන් ලුණු කැටේ දිහා බල බල ඉන්න එපා. සිද්ධ වෙච්ච අකුසලී තමයි ලුණු කැටේ. ලුණු කැටේ දිහා බල බල ඉන්න එපා. දැන් මොකද්ද කරන්න ඕන? ලුණු රහ පැතිරෙන එක නතර කරන්න ඕන. ලුණු රහ නැති කරගන්න ඕන. ඒකට මොකද්ද කරන්නේ? වතුර වැඩි කරන්න ඕන. ලුණු කැටේ වැටිලා ඉවරයි. අකුසලයක් තමන්ගෙන් වුණා කියන්නේ ලුණු කැටේ වැටිලා ඉවරයි. තමන්ගේ හිත පටු වුණොත් තමයි අර විපාකේ භයානක විදියට නිරේට අරන් යන්නේ. තමන් හොඳට සිල්වත් වුණොත් දැන් හොඳට පන්සිල් රකින්නවා. දැන් බඹසර රකින්නවා. ඊළඟට දැන් හොඳට උපෝසතේ සමාදන් වෙනවා. දැන් සීලය පුරුදු කරනවා. කය යථා ස්වභාවය විමසනවා. ඊළඟට අනිත්‍ය දුක්ඛ වශයෙන් විමසනවා. හිත පටු කරගන්න නැතුම් පරණ ඒවා ඔක්කොම අමතක කරලා දානවා. පරණ කුණු කන්දල් සිහි කරන්න හොඳ නැහැ. පරණ ජරාව පරණ කුණු කන්දල් සිහි කිරීම තරම් මිනිසයාට දුක ගෙන දෙන තවත් දෙයක් තියෙනවද? එච්චර හිත පාරනවා. එච්චර හිත අඳුරු කරනවා. අමතක කරලා දානවා.
පරණ දේවල් අමතක කරන්න පුළුවන් හොඳ හිතක් එනවා නම් අන්න හිත පුළුල් වෙනවා. ඊළඟට සතුටෙන් ඉන්න ඕන. මතක් කරන්න හොඳ නැහැ පරණ සිද්ධි. ප්‍රශ්නයකට විසඳුමක් විදිහට ඔය කතා කළාට පරණ සිද්ධි, පරණ වැරදි වෙච්ච ඒවා මතක් කරන්න හොඳ නැහැ. අමතක කරලාම දාන්න ඕන. මේ විදිහට හිත හදන්න ඕන. හිත හදලා අර වතුර ප්‍රමාණය ಗುಣධර්ම වැඩි කරන්න ඕන. පින්බලේ වැඩි කරන්න ඕන. ಗುಣධර්ම වැඩි වුණාම පින්බලේ වැඩි වුණාට පස්සේ අර පාපේ ඔහු කරා එන්නේ. දැන් ওই වගේ පුදුම සිද්ධියක් තියෙනවා. දැන් මේ බුද්ධ ශාසනේ බලන්න එක ස්වාමීන් වහන්සේ නමක් හරියට සිල් රකින්න ආසයි. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැඹුරින් මේ ශාසන ප්‍රතිපදාව පුරුදු කළාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි සීලේ ගැනමයි හිතන්නේ. පොන්චි දේමුත් කුකුස් කරනවා. පොන්චි දේනුත් කුකුස් කර කර අනේ මගෙන් සිල් කැඩුනද කිය හිත හිතා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ ගඟක් කරා යද්දී ගහක කොළයක් කැඩිලා අනේ මං ගහක කොළයක් කැඩුවා උපසම්පදා කෙනෙකුට ගහක කොළයක් කඩන්න හොඳ නැහැ මගේ සිල් කැඩුනා කියලා වික්ෂෝපයෙන් පසු තැවි ගියා. යනකොට අර ඔරුව පෙරළුණා. පෙරළුලා ඒ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒ ගඟේම ඉපදුනා ණයෙක් වෙලා. ගේරප්පත්තක නාගයා. ඒ ගඟේම ණයෙක්. කාශ්‍යප බුද්ධ ශාසනේ ණයෙක් වෙලා ඉපදුනේ අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ගඟේ ණයෙක්. අනුරාධපුර යුගයේ හෝ ඒ වගේ බුද්ධ කාලෙන් පස්සේ කාලෙක අනුරාධපුර යුගයේ වෙන්න ඕනේ එක භික්ෂුවක් හිටියා තරුණ කාලේ. ඒ භික්ෂුවගේ හිත ගොඩාක් කාමරාගෙන් බැට කරනවා. අසංවරයි. ශාසන ප්‍රතිපදාවට මෙයා බැසගත්තේ නැහැ. ඒ නිසා මෙයා සිවුර තියෙද්දිම ගෑනු හොයාගෙන ගියා. සිවුර දරාගෙනම ගෑනුත් එක්ක වාසය කළා. එහෙම ඉන්නකොට මේ සිවුර දරාගෙන අනාචාර කටයුතු කරන බඹසරක් නැති මේ භික්ෂුවගේ අතින් ඒ කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ආවා. එතකොට දැන් මේ කරපු පාපයේ අතිශයින් භයානක නැද්ද? නිරේමනේ. දැන් සාමාන්‍ය කාන්තාවක්ගේ ශරීරේ රාගහිතින් ස්පර්ශ කිරීමත් බරපතල සීලාපත්‍යක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ. එහුවේකේ අච්චර අනාචාරය කළා කියන්නේ නිරේමනේ. ඊට පස්සේ අර මෙයා මේ අර ගැබ්ගත් ස්ත්‍රිය දරුවා ප්‍රසූත කරන්න දවස ආවා. එදත් මෙයා අර හොර ගෙදර දැන් ලගිනවා. එතකොට ඒ දරුවා ප්‍රසූත කරනකොට ගැබ් මේ අර දරු ගැබේ තියෙන වැදහමහා විසිරිලා ජරාව පිට වෙලා වතුර පිට වෙලා ඒකයි ගන්ධ සාරයි ඒ කොහොමත් එක අපිරිය වුණා. පුදුම අපිරියාවක් ආවා. එතෙකේ අපිරියාව ආවේ නැහැ. එයාගේ හිත ගොඩාක් කලකිරුණා. ගිහිල්ලා සංඝයාට කියා හිටියා. මෙයා එහෙම කලකිරලා ගියාගේ. ඊට පස්සේ වැඩිහිටි සබ්‍රාහ්මචාරින් වහන්සේලාට කියලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් කියා හිටියා මගේ මහානකම නැති වුණා පරාජිකා වුණා. සංඝයා ගොඩාක් අවවාද කළා ශාස්ත්‍රුන් වහන්සේ අපිට ලබා දුන්න කසාවත දරාගෙන හිස් පුරුෂයෝ ඔබ මොකද්ද මේ කළේ කියලා. ඊට පස්සේ මෙයා සමාවෙilla කිව්වා මට ආරාමිකෙක් විදිහට ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ සංඝයා මෙයා ආරාමිකෙක් විදිහට ඉඳලා ඊට පස්සේ මොකද කළේ? අතුපතු ගානවා හොඳට අසුභ භාවනාව වැඩුවා. අසුභ භාවනාව වැඩුවා එක සීලයක්වත් කැඩෙන්න දුන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම. මෙයා හොඳට සීලී රැක්කා, අසුභ භාවනාව කරා, හොඳට ගුණධර්ම වැඩුවා. ජීවිතය ගැන හොඳට ගැඹුරින් කල්පනා කළා. මෙයා කොච්චර ගැඹුරින් කල්පනා කළාද කියනවා නම් මෙයා පරාජිකා වෙලා හිටියේ නැත්නම් මඟඵල ලබන තරම් හිත මේරෙව්වා. මෙයා මැරුණා. මැරිලා ඒ ලෙනේම අසල පඳුරක ඕපපාතික දරුවෙක් වෙලා ඉපදුනා. නිරේ ගියේ නෑ. කොච්චර කාමේ එපා වුණාද? ස්ත්‍රීන් එපා වෙන විදිහට හිත කටයුතු කළාද කියනවා නම් ස්ත්‍රී යෝනියකින් ඉපදෙන්නේ නැති විදිහට හිත වැඩුවානේ. ඕපපාතිකව ඉපදුනා. ස්ත්‍රියකගේ ශරීරයේ ස්පර්ශ වෙලාවත් ඉපදෙන්නේ නැති විදිහට හිත වැඩුවානේ. පුදුමයි. මේවා නම් ශාසනයකට එකම සිද්ධියක්ද දන්නෙත් නෑ. එච්චර හිත වැඩුවා. ඊට පස්සේ ඒ තෙරුන් වහන්සේලා අර ළමයා අඬන සද්දෙට දැකලා ඊට පස්සේ රහතන් වහන්සේ නම දිවසින් දැක්කා. ඒ ගමේ හිතවත් කෙනෙකුට දුන්න දරුවා හදාගන්න පුංචි කාලේම
මේ පැවිදි කළා. කෙස් බාලා සිවුර පොරවනකොටම අරහත්ත්වයටපත් වුණා. කොහොමද? ඒ විදියට හිත වැඩුවේ නැත්තම් නිරයමයි. සිවුරක් දාගෙන කරපු දේවල්. එතකොට ඔය වගේ පරාජිකා වගේ ආපත්‍යයකටපත් වෙලත් ඔය විදිහට හිත වඩලා ඒ ජීවිතේ බැරි වුණත් ඊළඟ ජීවිතේක හරි සාසනික පිහිටක් ගත්තා නම් මේ දැන් ඉන්න මිනිසුන්ට තමන්ගේ ජීවිතේ වෙච්ච අඩුපාඩු හදාගෙන දැන් ඉඳලා දැන කරන්න එපා. මේ බණ අහද්දිමුත් අමාරු වැටෙන්න එපා. දැන් හැදෙන්න. පහු සිද්ධ වෙච්ච දැන් ලුණු කැට වැටිලා. දැන් වතුර වැඩි කරගන්න. වතුර වැඩි වෙන තරමට ලුණු කැටේ රහ නැති වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කියන්නේ අපමත්ත කම්පි පාප කම්ම. පොඩි පාප කර්ම. මේ ඉතින් පොඩි පාප කර්ම කියන්නේ පින්වත්නි අඟුලිමාලයනොත් නිවන් දැක්කනේ. අම්බපාලියත් නිවන් දැක්කනේ. පිස්සියක් වෙලා දුවගෙන ගිය පටාචාරව මහා ශාවිකාවක් වුණානේ. දරුවා මල බව පිළිගන්න තරම් සීකල්පනාවක් නැති කිසాగෞතමින් නිවන් දැක්කනේ. කොච්චරනම් මග වැරදුන අය ගෞතම බුදු සසුනේ අප්‍රමාණ හිතක් හැදුවද? හොඳ හිතක් හැදුවද? පරණ දේවල් ඔක්කොම අමතක කරලා අලුත් කෙනෙක් වෙන්න. ගුණ ධර්ම වලින් බලවත් වෙන්න. ගුණ ගඟක් වෙන්න. ගුණ ගඟක් වෙන්න. ගලාගෙන යන ගුණ ගඟක් වෙන්න. අත් දෙක දන්සලක් කරගන්න. හදවත පැන්තොටක් කරගන්න. ජීවිතය වෙනස් කරගන්න. ලුණු කැට වැටිලා දැන්. වතුර වැඩි කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව උපමාවක් විස්තර කරනවා. එකම කහවණුවෙන් එක්කෙනෙක් මේ හිරේ වැටෙනවා එක්කෙනෙකුට ඒක ගාණක් වන්නේ කියලා. කොහොමද ඒක විස්තර කරන්නේ? ඔන්න දිලිඳු කෙනෙක් ඉන්නවා. දලිද්දෝ හෝති අප්පසක්කෝ අපභෝගෝ. අල්ප ධනෙ තියෙන දිලිඳු අල්ප භෝග තියෙන කෙනෙක් ඉන්නවා. ඔහුට කහවණුවක් ගෙවා ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් කහවණු 10ක් 100ක් ගෙවා ගන්න බැරි වුණොත් දඩ ගෙවා ගන්න බැරි වුණොත් ඒ කහවණුවෙන්ම ඒ කහවණුව මුල් කරගෙනම එයා හිරේට වැටෙනවා. එක්කෙනෙක් ඉන්නවා මහා ධන තියෙන. ඒ මහා ධනවත් කෙනාට කහවණුවක් කියන්නේ මොකද්ද? කහවණුවක් කියන්නේ මොකද්ද? දැන් මට මතකයි ගම් වල ඉස්සර ඔය ගම් වල රා අල්ලනවා කසිප්පු අල්ලනවා. එතකොට මේ මිනිස්සු දැම්මට පස්සේ මොකක්ද ඒකට ඇප බඳිනවද මොකක් හරි එකක් කියනවා. ඉතින් ඇප ගෙවා ඒ අයට ඒක මුදල ගෙවලා ගත්තේ නැත්නම් මේ හිරේ ආ එළියට දාන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ඒ දඩ මුදල ගෙවා ගන්න මුදල් හොයා ගන්න බැරි කම නිසා අර පොඩි දෙයෙන් ඒ මිනිස්සයා හිරේ. දඩ ගෙවා ගන්න බැරි වෙලා. මහා මිනිස්සෙකුට මහා ධනවත් මිනිස්සෙකුගේ කසිප්පු ටිකක් අල්ලා ගත්තොත් එහෙම ඒක පොලිසියට යන්නක් කලින් නිදහස් කරලා ඉවරයි. එකම සිද්ධිය. එකම සිද්ධිය. නමුත් දෙවිදිහක විපාක. හේතුව ඔහු ධනවත්. මොහු දිලිඳුයි. ඒ නිසා ගුණවත් කමෙන් දිලිඳු වුණොත් පුංචි පාපෙන් නිරේ යනවා. ගුණවත්කම වැඩි වුණොත් එහෙම කායානුපස්සනාව වැඩි වුණොත් එහෙම හිත හොඳට වඩනවා නම් ඉන්ද්‍රිය සංවරය වැඩි නම් ජීවිතය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කරනවා නම් හොඳට ජීවිතය ගැන තේරෙන ගැඹුරු දහමක් අහනවා නම් හිත සංසිඳව ගන්නවා නම් ගුණධර්ම ගැන අහනවා නම් ශාස්ත්‍රුන් වහන්සේට පැහැදෙනවා නම් මේ පොඩි පොඩි දේවල් අමතක කරලා දානවා නම් ලාමක නැත්තම් තොත්ත නැත්තම් වැදගත්කමක් හිතේ තියෙනවා නම් ඒ වගේ මිනිස්සු අතින් පාපයක් වුණා කියලා. ඒ සිද්ධ වෙච්ච පාපයෙන් ඔහු නිරේට ගෙනියන්නේ නැහැ. ඒකට විස්තර කරන්නේ භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ. කය වඩලා, සිල් වඩලා, සිත වඩලා, ප්‍රඥාව වඩලා, හිත අප්‍රමාණව වඩනවා. පටු නැහැ හිත. ගොඩක් ಗುಣධර්ම තියෙනවා. ඊළඟට හිත අප්‍රමාණව වඩලා සතුටෙන් ඉන්න කෙනෙක්. එයා කෝන්තර මතක තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. බැනපු ඒවා, දොස් කියපු ඒවා, ගස්සගෙන ගිය ඒවා
මතක තියාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. සමහර කාන්තාවෝ ඉන්නවා මහත්තයාලට බනිද්දි බැඳපු දවසේ ඉඳලා බැනපු ඒවා හිතේ දූප ඒවා ඔක්කොම ටික ලිස්ට් එකක් ඔළුවේ තියෙනවා. ඔබ මට අහවල් දවසේ මෙහෙම කිව්වා මෙහෙම කළා මම මෙහෙම රිද්දෙව්වා මෙහෙම අපහසුතාවයටපත් කළා මිනිස්සු මැද hina වුණා මෙහෙමයි කිය ඔක්කොම ටික කියන. ඔක්කොම මතක තියාගෙන ඉඳලා. පන්සිල් පද පහ මතක නැහැ. පන්සිල් පද පහ මතක නැහැ. බැනපු ගහපු ඒ ඔක්කොම ටික මතකයි. ළමයිනුත් ඉන්නවා. දැන් මට ඔය ළමයි ප්‍රශ්න ලියලා ඔය ළමයි ලියුම් එවලා තියෙනවා. ඉතින් ඒවා ඒ උත්තරයක් ගන්න කියලා. නමුත් තේරෙනවා හිත හරි පටුයි. අම්මලාගේ වැරදි තාත්තලාගේ වැරදි ලස්සනට ගොනු කර කියනවා. පන්සිල් පද පහ දන්නේ. පටු හිතක්. පටු හිතකින් මේ හොඳට ಗುಣධර්ම සහිත හිතකින් වාසය කරන්න. නැත්නම් පොඩි දේ යාට බලපානවා වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් වදාලා. ඒ තමයි මෙහෙමත් තේරුම් ගන්න කිව්ව එක. ඔන්න බැටළුවෝ හදන මිනිස්සෙක්ගෙන් හරි බැටළුවෝ මරන මිනිස්සෙක්ගේ හරි ඒ කොටුවේ බැටළුවෝ ඉන්නවා. ඔය බැටළුවෙක් හොරකම් කළොත් එක්කෙනෙක් දඬුවමටපත් වෙනවා එක්කෙනෙකුට ගාණක්වත් නැහැ. කොහොමද වෙන්නේ? දුප්පත් මිනිහෙක් බැටළුවෙක් හොරකම් කරනවා. එතකොට අර මිනිස්සු ගිහිල්ලා තෝ අපේ බැටළුව හොරකම් කළා නේද කියලා ගහලා තඩි බාලා ඊට පස්සේ හිරේ විලංගුවෙත් දානවා. අර බැටළුව ගෙනිච්ච කියලා. ඊට පස්සේ ඕන ඇමති කෙනෙක් හරි සිටුවරයෙක් හරි මහා ධනවත් මිනිහෙක් බැටළුවෙක් අරන් යනවා අතනින්. ඒතර මෙයාලා හිටියේ නෑ අර බැටළුව කොටුවෙන් බැටළුවෙක් අරන් ගිහිල්ලා. එයාලට ආරංචි වෙනවා අර සිටුතුමා අර ඇමතිතුමා අහවල් ධනවතා තමයි බැටළුවෙක් අරන් ගියේ කියලා. මෙයා මොකද කරන්නේ අර බැටළුව අයිතිකාරයා හරි මරණ මනුස්සයා හරි ඔළුව කහ යනවා වලව්වට. හිස පාක් කරලා තියෙනවා අනේ නිදුකාණෙනි අනේ මේ ඔබ තමුන්වහන්සේ බැටළුවෙක් ගෙනවද අනේ අපිට එක්කෝ එකට සල්ලි දෙන්න නැත්නම් බැටළුවක් දෙන්න කියලා ඔළුව පාත් කරලා ඊ බයද වෙනවා. හවුද නැද්ද? ඉතින් දෙන්නම අර දුප්පත් මිනිහයි මේ මනුස්සයා දෙන්නම බැටළුව හොරකම් කළානේ. දෙවිදියක විපාක. හේතුව අර මනුස්සයා ධනවත්. මේ මනුස්සයා දුප්පත්. ආන්න ඔය වගේ තමයි එකම පාප කර්මෙන් දෙන්නෙකුට දෙවිදියකට විපාක දෙනවා. තමන්ගේ හිත වඩලා නැත්තම් භාවිත කායෝ කය ගැන හිතලා නැත්තම් මේ ගන්ධස්සාර ඇඟ ගැන දැන් කයටමනේ පෙරේත මේ ලෝක සත්වයා මේ ඇඟවල වලට තියෙන ආසාව බුරා හිතෙන් එනවා ඇඟවල වලට තියෙන ආසාව පෞල් කඩා කප්පල් වෙලා එක මිනිසයා ගෑනු 10 15 පිටිපස්සේ යනවා සල්ලාලකම් කරනවා ඇඟවල වල තියෙන ආසාව ඊට පස්සේ ෆෝන් අරගෙන ශරීරවල දහස් ගාණක් දිහා බලනවා ඇඟවල වලට තියෙන පෙරේතකම ඒ ඔක්කොම කය වඩපු නැති අය ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්න අය කය වඩපු නැති අය ඔය ෆෝන් එක බලන පාපෙන්ම සමහරට නිරයන්ට ඉඩ. ඇයි කය වඩලා නැහැ? ජරාව හිතලා නැහැ. මේ ශරීරේ කුණප කොට්ටාසිය. ගුණධර්ම නැහැ. හිත වඩලා නැහැ. මොන සිල් රැකිලිද? සිල් කඩාගත්තු ගමන්. පන්සිල් පද පහවත් රකින්න බෑ. ඇයි යහුනොත් බොරු කියනවා? හිතේ දුකට බොනවා. බීලා හත්තු මරනවා. කාගේ හරි දෙයක් හොරකම් කරනවා. සිල් වඩලත් නේ. ඉන්ද්‍රිය සංවරයෙන් සමත විදර්ශනා විදිහට බණක් භාවනාවකින් හිත එකඟ කරන්නේ. හිත මෝරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ. ඇයි මම මෙච්චර පිරිහුනේ කියලා හිතන්නේ. ඒතර මේ විදිහට උනාට පස්සේ ඊළඟට හිතපටු පොඩි දෙයකට හිත රිදෙනවා. දැන් ෆෝන් වල ඉන්න අයම ෆෝන් වල කේස් නිසාම සියදිවි හානි කරගන්නවා. අනාගතේ අඳුරු කරගන්නවා. විභාග කඩාකප්පල් කරගන්නවා. පිවිතුරු ජීවිත අපවිත්‍ර කරගන්නවා. මේ පටු හිත, ලාමක හිත ඊට පස්සේ මෝන වල සතුට නැහැ. දුකමයි තියෙන්නේ. හැඬු කඳුලමයි තියෙන්නේ. පීඩාව නැමැති මාලිගේ වාසය කරනවා. ඒ වගේ අත්තන්ගෙන් පොඩි වරදක් වුණොත් නිරයන්ට පුළුවන්.
මහා පව් ගැන කවර කතාවද? එක්කෙනෙක් ඉන්න එහෙම නැහැ. කායානුපස්සනාව වඩනවා. කවදා ඉඳලාද? අද ඉඳලා. කය ගැන හොඳට වඩනවා. දැන් බලන්න මේවා අහනකොට තේරෙන්නේ නැද්ද? පසුගිය කාලේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අහලා හිත සතුටු කරගන්න ලැබිච්ච එක කොච්චර එකක්ද? බුදු ගුණ අහලා, ආරි සත්‍ය අහලා, පටිච්චසමුප්පාදය අහලා, උතුම් සත්පුරුෂයන් වහන්සේලා සේවනය කරලා, ශ්‍රී සද්ධර්මය අහලා හිතට ලැබිච්ච සැනසෙල්ල කොච්චර එකක්ද? පරණ වැරදි අමතක කරලා අලුතෙන් ජීවිතය හදාගන්නවා. කවදාවත් පරණ කුණු කන්දල් ගන්න එපා ජීවිතය ඉස්සරහට. ඒවා වහලම දාන්න. බුද්ධ ශාසනය උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සමහර මහා අරුබුද සංඝයා දෙදරා යන තරම් අරුබුද ඇති වුණාට පස්සේ ඒක සංඝයාට බලවත්ව බලපානවා නම් අසූචි ටිකක් අනරොඩු වලින් වහලා දානවා වගේ ප්‍රශ්න වහලා දාන්න කියලා. ඔයාලගේ ජීවිතවල ප්‍රශ්න වහලා දාන්න. අලුතෙන් පටන් ගන්න. පව සිද්ධ වෙලා ඇති ඒවා ලුණු කැට වතුරට වැටුණා කියලා හිතන්න. භාජනීය පුංචි කරගෙන හිටියොත් අමාරුයි. ಗುಣධර්ම වැඩි කරගන්න. ಗುಣ ගඟක් වෙන්න. මං කිව්වේ දෑත දන්සලක් වගේ දන් දෙන කෙනෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන දහම් ගබඩාවක් වෙන්න. ජීවිතය ගැන ශක්ති පමණෙන් කල්පනා කරන්න. ඒ විදිහට වුණාට පස්සේ එතකොට අදිට දම් වේදනේ කරදර එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කරදරෙයි, නින්දායි, අපහාසෙයි, නොකරපු වැරදි වලට ප්‍රශ්නේ, යාළුවා තෑරලා යයි, දුප්පත් වෙයි, තියෙන දේවල් නැති වෙයි. ඉතින් දිට දම් වේදිනේ වශයෙන් තේනවනේ. කරදර පිට. සමහර අය කියන්නේ අනේ මෙච්චර ධර්මයේ හැසිරීලත් අපිට එන කරදර කියලා. දැන් කාමයට එක්ක යද්දිම ඒවා දැනෙන්නේ නැහැ. මේ පාර වෙනස් කරගත්ත ගමන් කරදර කංකටොළු වැඩි වෙන්න ඉඩ. හැබැයි මේ විඳවන දෙයක් මේ ජීවිතේ විතරයි. පරලෝකයකට නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ එකයි පින්වත් මහණෙනි එකම කර්මයේ එකම විදිහට විපාක දෙනවා කියන එක තියෙනවා නම් නිවන් දකින්න බෑ. එක යම් විඳිවිය යුතු කර්ම විඳවනවා. ඒක දිට්ඨ ධම් වේදනීය වෙන්න පුළුවන්, උපපජ්ජනීය වේදනීය වෙන්න පුළුවන්, අපරාපරිය වේදනීය වෙන්න පුළුවන්. විපාක සහිතයි. ඒ නිසා ඔබටත් අප්‍රමාණ හිතක් ඇති කරගෙන, කය මනාව වඩලා, සිල් ගුණ දන් වඩලා, හිතේ ගුණධර්ම දියුණු පවුණු කරගෙන, භාවිත කයකින්, භාවිත සීලයකින්, භාවිත සිතකින්, භාවිත ප්‍රඥාවකින්, ඊළඟට අප්‍රමාණ හිතකින්, පටු නොවූ හිතකින්, ගුණධර්ම ගොඩකින්, සතුටෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පිරුණ හිතකින් යුතුව මේ කර්ම බලවේගී ජය ගන්න ඔබට ශක්තිය ලැබේවා. සසර දුකෙන් නිදහස් වෙන්න ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා කියලා සිත පතනවා.